මුඛ්‍ය ආයතනය 20කට වඩා පැරණි ආයතනයක්. නෝම්බි අවුරුද්දේ උණුසුමත් එක්ක මෙයාලගේ ඔෆිස් එක විවෘත කරා. ඒකේ ඉන්ටීරියර් ඩිසයින් එක ZEP දෙක ආයතනයෙන් මගින් කරලා තියෙන්නේ. ඇත්තටම තාමත් ලස්සන විදිහට වැඩේ කරලා තියෙනවා. අවුට්ඩෝර් එකේ ඉඳලා පටන් ගත්තා නම් අවුට්ඩෝර් එකේ ඉන්ටර්ලොක් එකත් එක්ක ග්‍රීන් ග්‍රාස් උත් එක්ක ග්‍රීන් ප්ලාන්ට් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම ඩිජිටල් ලයිට් බෝඩ්ස් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම මේ ගාඩන් අවුට්ඩෝර් ගාඩන් එකක් තියෙන්න ඕනේ කියලා වුඩ් ලුකින් එකක් තියෙන්න ඕනේ මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ඇත්තටම වුඩ් නිසා. ඒත් එක්කම මේ විදිහට අපි ප්ලෑන් කරලා මෙයාලා ZEP දෙක ආයතනයේ මගින් ඩිසයින් එක ග්ලාස් කාපට් එකක් දාලා වුඩ් ඩිසයිනින් පාර්ට් එකක් දාලා ලයිට් එකක් දාලා දෙනවා. ඒත් එක්කම මේ ඉස්සරහා පැත්තේ කියනවා නම් මේකට කලර්ස් එක දාලා තියෙන්නේ ටවුන් ඒ කියන්නේ ටාටා එකට දාලා දුන්න කලින් වෙන පාටක්. නමුත් මෙයාලා කොෆි බ්‍රවුන් එක චොයිස් කරලා ඊට පස්සේ කොෆි බ්‍රවුන් එකට මැච් වෙන ගෝල්ඩ් ලයිට් ගෝල්ඩ් කලර් එකක් තමයි මේගොල්ලෝ යූස් කරලා තියෙන්නේ. හෝම් ලයිට් එකට හරියටම ගලපෙන විදිහට කලර් එක අවුට්පුට් වෙන නිසා තව අපි ඉස්සරහට ඇතුළට ගිහිල්ලා බලමු. අපි ඇතුලේ ඉන්ඩෝර් ඩිසයිනින් එක පොඩ්ඩක් බලමු කොහොමද ZEP දෙක මගින් කරලා තියෙන්නේ. මේකේ ඉස්සලාම ඇත්තටම 7යි 9 වගේ සයිස් එකක් තියෙන්නේ මේ ඔෆිස් රූම් එක. මේ ස්ලැබ් එකක් දාලා තිබුණේ. මේ ස්ලැබ් එකට සයිඩ් එකට මේ පාර්ටිෂන් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම ලයිට්ස් තෝරගෙන තියෙනවා. ලයිට්ස් 4ක් මේන් ලයිට් 4ක් දාලා තියෙනවා. වෝම් ලයිට් තමයි මෙයාලා වැඩි කරන ඉල්ලුව නිසා. ඒත් එක්කම පාටත් මේ කියන්නේ ගෝල්ඩ් කලර්ස් එක මික්ස් කලර් එකක් මික්ස් කරලා තියෙනවා මේකට. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ සිවිලින් සෙටප් එක. ඒත් එක්කම අපි වෝල් එක ගත්තා නම් වෝල් එක අයි පැනල් වලින් තමයි මේක දාලා තියෙන්නේ. ගෝල්ඩන් ටේක් පාටින් මෙයාලගේ කැමති පාට සෙලක්ට් කරලා දුන්නා අපිට. ඒක පාට වලින් අපි මේ සම්පූර්ණයෙන්ම අයි පැනල් වලින් මේක ඒත් එක්කම මේකට මැච් වෙන පාටකට තමයි මේකලා ටයිලුත් සෙලක්ට් කරලා තියෙන්නේ. ටයිලුත් වයිට් එකට ගෝල්ඩ් මික්ස් වෙන පාටක් ඩිසයින් එකට දාලා තියෙනවා. ඒත් එක්කම මේකේ බෑක් සයිඩ් එක අපි ගත්තා නම් බෑක් සයිඩ් එකේ ටයිල් ෂීට් එකක් දාලා තියෙනවා. ඒකත් මේ වයිට් එකට ගෝල්ඩ් ඩිසයින් දාපු එකක්. ඒත් එක්කම ෆ්ලෝටර් පැනල් සයිඩ් එකට බ්ලැක් ඒකට ගෝල්ඩ් මික්ස් කරපු පාටක් දාලා තියෙනවා. ආයතනයේ ලෝගෝ එකත් එක්ක ලෙටර් කටින් එකක් මෙතන දාලා තියෙනවා. ඒත් එක්කම සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ නිෂ්පාදන. ඒ කියන්නේ නම්බර් 1 මුඩ් ආයතනයේ නිෂ්පාදන. මෙයාලා හදපු ඒවා ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ ඇඳවල්, ඩ්‍රෙසින් ටේබල්, වුඩ් කියන්නේ සියලුම දේවල් අපිට අවශ්‍ය ඕනම දෙයක් සියලුම දේ ඉතාමත් සාධාරණ මිලට මෙම නම්බර් 1 මුඩ් ආයතනයට આવොත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඇත්තටම මෙතන ඕගනයිසින් සෙටප් එක ගත්තොත් අපිට මෙතන ඔෆිස් ටේබල් එක දාලා ඒත් එකටම එන අයට මේකත් මෙයාලා නම්බර් 1 මුඩ් ආයතනයෙන් නිෂ්පාදනය කරලා පැය මම හිතන විදිහට පැය කීපයක අතරදී මෙයාලා නිෂ්පාදනය කරලා ඕපන් දවසේ ඇත්තටම මේ බලන්න මේ වුඩ් එකේ මහත ඔයාලට තෝරනවා මේ වගේ ලස්සනම වැඩ නම්බර් 1 මුඩ් ආයතනයේ මෙයාලගේ ෆැක්ටරි තියෙනවා ෂෝරූම් උත් තියෙනවා අලුත් බඩු හදලා ගන්න පුළුවන් පැරණි බඩු තියෙනවා ඕනම දෙයක් ඔයාලගේ මුදල් එකට හොඳ ඩිස්කවුන්ට් එකක මෙලදී ගන්න පුළුවන්. දැන් උත්සව කාලේ මේ අවුරුදු උත්සව කාලේ කඩවල වලට ගිහිල්ලා ෂෝරූම් වලට ගිහිල්ලා ඔයාලා ලක්ෂ ගණන් මුදල් වේතන් කරන්නේ නැතුව අඩු මුදලකින් සාධාරණ මිලට මෙතනට આવොත් ඔයාලගේ නිවසට අවශ්‍ය ඕනම දෙයක් මෙතනින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙතනට ඔයා තැන් වල ගිහිල්ලා රස්තිය දෙන්න ඕන පොඩ්ඩක් පූල් එකේ ඔෆිස් එකට ඇවිල්ලා ඕනම දෙයක් නිදහසේ සෙලක්ට් කරලා ගානනුත් අහලා ඔයාලට බඩු ටික සෙලක්ට් කරගෙන යන්න පුළුවන්. එතනට අවශ්‍ය සියලුම දේ නම්බර් 1 මුඩ් ඔයාලා කෙලින්ම සම්බන්ධ වෙන්න අපිත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාට ජය වේවා.